අයිබන් සුබ දවසක් වේවා හැමෝටම. අද ඔයාලට මම කියන්න යන්නේ කොහොමද පික්මි හයර් එකක් නිවැරදිව කැන්සල් කරගන්න කියලා. මුලින්ම ඔයාලට බලන්න පුළුවන් ඔයාලා දන්නවා හයර් එක ආවයින් පස්සේ මේ විදිහට තමයි ඔයාලට විස්තර පෙන්වන්නේ කියලා. මෙතනින් ඔයාලට රියදුරු සහාය කියලා ලබා දුන්නාන් පස්සේ බලා ගන්න පුළුවන් සහාය කියලා තියෙනවා. ඒක ගිහලා කැන්සල් ටිප් කියලා ලබා දීලා එතනින් යට ඔයාලට බලා ගන්න පුළුවන් ඊළඟට යොමුව එතනින් ඔයාලට පුළුවන් මෙතනින් තියෙන කැමති එකක් ඒ අවස්ථාවට උචිත විදියට දීලා මේ හයර් එක කැන්සල් කරගන්න. මෙතනින් අදාළ ඕන එක ඔයාලට ඕන එක ඒ වෙලාවට බලලා සිලෙක්ට් කරලා මෙතනින් යවන්න කියලා දුන්නායින් පස්සේ ඔයාලට පුළුවන් මේ හයර් එක කැන්සල් කරන්න. එතකොට දිනකට ඔයාලට හයර් දෙකක් කැන්සල් කරන්න පුළුවන් ඇප් එකෙන්. ඊට අමතරව ඔයාලට මෙතන පුළුවන් 0114යි 507යි 507යි කියන නම්බර් එකට කෝල් එකක් දීලා හයර් එක කැන්සල් කරගන්න. කස්ටමර් දුරකථනය ආන්සර් කරේ නැති වෙලාවක හරි කස්ටමර් ලොකේෂන් එකේ නැති වෙලාවක තමයි ඔයාලට මේ හයර් එක කැන්සල් කරන්න පුළුවන්.